සුදු සතියේ බදාදා දින අප්‍රේල් 1 වෙනිදා චාරික පණිවිඩය. ප්‍රේමවන්තීනි, සුදු සතිය තුල ක්‍රිස්තුන් වහන්සේ වැඩියෙන් දෙවිපියාණන් වහන්සේ ගැඹුරු ප්‍රේම සම්බන්ධතාවයකට ඇතුල් වෙනවා. හිමිත්වානෝ මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි කියලා යෙසායා 50:4 ඉඳලා දේව වචනය මෙනෙහි කරද්දී අපිට දකින්න ලැබෙනවා. ඒ වුණත් සුවිශේෂයට ආපු අපිට දකින්න ලැබෙනවා ක්‍රිස්තුන් වහන්සේ කැළඹෙන ආකාරයේ හේතුව උන්වහන්සේ පාසු මංගල භෝජනයේ බොහොම ආදරයෙන් ආශාවෙන් අනුභව කරන්න ගියත් උන්වහන්සේගේ සමීපතරයන් උන්වහන්සේව යම්කිසි ආකාරයකට වේදනාත්මක අත්දැකීමකට යොමු කරන අයුරු උන්වහන්සේ හෙළිදරව් කරනවා. මා සමග එකට අනුභව කරන තැනැත්තා මා පාවා දෙනවා කියලා. ඉතින් ශ්‍රාවකයන්ට මේක වේදනාත්මකයි. ක්‍රිස්තුස් වහන්සේට ඊට වැඩියෙන් වේදනාත්මකයි. ඔවුන් හැම කෙනෙක්ම වර්ධ සාක්ෂියට එල්ලවුණු මේ ප්‍රහාරය පිළිබඳව උන්වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ කියන මාත්‍තික එකට මේ දැන් පූපය මිදියුෂේ ගල්වා අනුභව කරන එක්කෙනා මා පාවා දෙනවා. ජුදස්ගේ හෘද සාක්ෂිය ඒ තරම් තදයි. ඔහුට ඒ දේ තේරුන්නේ. අන්න ඒකයි උන්වහන්සේගේ හදවතේ දැඩි වේදනාව. නමුත් ස්වාමීන් වහන්සේ අපිට පෙන්ලා දෙනවා මේ සක්‍රමේන්තු වසරේ මම හැම ඉරිදාම පූජාවට යනවා. රූපය මිදි රස මම ආහාරයක් පානයක් හැටියට ලබනවා. නමුත් ඒ හුදෙක් මතු පිට ආහාරයක් පානයක් විතර නම් අපිත් ජූදස්ගේ කොටසට වැටෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා අද ඉඳලා මම ඔබ වෙනස් කරනවා. සැබවින්ම ඒ හුදෙක් රූපය මිදි රස නොවේ. මාගේ ශ්‍රී ශරීරය, මාගේ රුධිරය. ඒ නිසා උන්වහන්සේගේ එකට ප්‍රේම සම්බන්ධතාවයේ ගමනකට යන්නට මේ සුදු සතියේ බදාදා දින එළඹෙන දින 3 උන්වහන්සේව මහිමයට පමුණට වරප්‍රසාද ලබා දෙන්නට කියලා අපි හැම කෙනෙක්ම අපගේ හෘද සාක්ෂිය ස්වාමින් වහන්සේ විසින් ස්පර්ශ කරන ඊටාම වරප්‍රසාදීය අවස්ථාවක් වෙන්නට කියලා අපි ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, අපි ඔක්කොම දුර්වල අය. ඒත් අපි ඔබ වහන්සේගේ දිව්‍ය පූජා යාගයට සහභාගී වෙනවා. සක්‍රමේන්තු වසරේ හැම සක්‍රමේන්තුවකින් ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන් මේ සුද්ධ සතියේදී ඔබ වහන්සේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමණීය හදවතින් ප්‍රකාශ වෙන ආදරය අප වෙලා ගනිමින් මෙතෙක් අප නොදුටු පාප හඳුනා ගනිමින් ඔබ වහන්සේමග නියම සුද්ධ සතියේ ඉදිරි ගමනට යන දුවෙක් පුතෙක් අම්මෙක් තාත්තෙක් බවට අප හැම කෙනෙක්ම පත් කළ මැනව. ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ආමෙන්.